ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුව. හැමදාම එකම විදිහට පිට්ටු කාලා එපා වෙලා දින්නේ. අද මම අරන් ආවා පිට්ටු ලෝකයේ නාතම් පෙරලිය. රුලම් පිට්ටු. පිට්ටු කිව්වහම සමහරු මූණ අඹුල් කරගත්තට අද මේක දැක්කාම ඔයාලටත් හදලා නොකා ඉන්න බැරි වෙනවා ෂුවර්. එහෙනම් වැඩි කතන්දර ඕනේ නැහැ. යමු කිචන් එකට. මුලින්ම භාජනයක් අරගෙන ඒකට රුලම් ග්‍රෑම් 250ක් විතර දාගන්න ඕනේ. ඊට පස්සේ රසායන ලුණු දාලා හොඳට කලවම් කරගන්න. දැන් අපි මේකට ගාගත්ත පොල් බෑයක් විතර පොල් ටික ටික එකතු කරගන්න ඕනේ. පොල් ටිකත් එකතු කරලා ඊට පස්සේ මද රස්නිය උණු වතුරින් මේක අනාගන්න ඕනේ. හැබැයි අහගන්න වතුර වැඩි වෙලා කැඳ හැලියක් කරගන්න නම් එපා. හොඳේ කැට හිටින් නැති වෙන්න හරිම පදමට අනන අතරතුර ඉතිරි පොල් ටිකත් එකතු කරලා සුපිරි පිට්ටු පදම ගමු. ඒ ටික හොඳට මල් කරගත්තට පස්සේ අපේ රුලම් පිට්ටුව තවත් රස කරගන්න පොඩියට කපාගත්ත කැරට් ලීක්ස් එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඒ ටික කලවම් කරන අතරේ පිට්ටු තම්බන්න වතුර ටිකක් ලිපෙන් තියාගන්න අමතක කරගන්න එපා. දැන් ඉතින් පිට්ටු මිශ්‍රණය ලැහැත්ති. ඔන්න මම අද අරන් තියනවා අපේ සාම්ප්‍රදායික පිට්ටු බම්බුව. මිශ්‍රණය බම්බුව ඇතුළට දාලා ලිපෙන් තියලා විනාඩි 20ක් විතර තැම්බෙන්න අරින්න ඕනේ. ඒ විනාඩි 20 බලන් ඉන්න බැහැ නම් ඔයාලට පුළුවන් TikTok පාරක් බලලා එන්න. මෙන්න ළමයි විනාඩි 20කට පස්සේ අපේ රුලම් පිට්ටු එක තැම්බිලා සුපිරියටම ආවා. අද මම මේකට ගැලපෙන්න හදාගත්තේ තෙල් බේරන රසමරස චිකන් කරියකුයි බුබුලු දාන උණු කිරි හොදියකකුයි. කියන්න අමතකුණානේ. ඔයාලා කිරි හොදි හදන්න දන්නවද? දන්නේ නැත්තම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට කියලා දෙන්නම් හදන්නේ කොහොමද කියලා. ඔයාලත් ගෙදරදී මේ රසමරස පිට්ටුව හදලා බලන්නකෝ. වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙනම යන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් බයි. ගිහින් එන්න.